රම්පාල දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳෙන්නේ ඉංජිනේරුවෙක් විදිහට. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳිලා ඉංජිනේරුවෙක් විදිහට විශිෂ්ට සේවයක් කරනවා. ඔහු හැබැයි හිතනවා ඔහුගේ වෘත්තීය ජීවිතේ ඔහු ඉහළටම යන්න ඕනේ කියලා. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුර වෙන සාමාන්‍ය අධිකාරී තනතුර දක්වා ඔහු ගමන් කරනවා. එතනින් ආරම්භෙන්නේ ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්වර්ණමය යුගය. ඔහුගේ පරිපාලනය ගැන අදත් ලංකාවේ බොහෝ විද්වතුන් කතා වෙනවා. ඒ වගේම අදත් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවල විශේෂයෙන්ම කළමනාකරණ විෂය උගන්වනකොට සිසුන්ට ඔහු ආපු ගමන ගැන කතා වෙනවා. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට කරන ලද අනුපමේය මෙහෙවර ගැන කතා වෙනවා. අපිට මෙතනින් හිතන්න තියෙන්නේ තමන් වැඩ කරන තැනට මොන තනතුරකට බැඳුනත් එම තැනට ඉතාම ආදරෙන් අවංකව වැඩ කරනවා නම් ඔහුට හෝ ඇයට එතන ඉහළම තනතුර දක්වා ගමන් කිරීමේ හැකියාව නිර්මාණය වෙනවා.